අද දවස අප්‍රේල් 14 ඉතින් නිවාඩු දවසක් කොළඹ මාර ක්වයට්. ඉතින් මම හිතුවා අපි බ්ලොග් එකක් කරමු කියලා ඒරන්ටත් එන්න කිව්වා අපි බ්ලොග් එකක් කරමු. මගේ රෙස්ට් ඩේ නැත්තම් ඔෆ් ඩේ එකක් අද හොලිඩේ එකක් මොනවද අපි කරන දේවල් කීපයක් සහ මේ වීඩියෝ එක තුලින් මම හිතුවා කතා කරන්න මගේ ජීවිතේ වෙනස් කරපු දේවල් තුනක්. මම හිතනවා මේක බලන කෙනෙක් අවුරුදු 20 30 35 අතර කෙනෙක් නම් ඔයාටත් මේ දේවල් තුන මම හිතනවා ගොඩක් වැදගත් වෙයි ඔයගේ ලයිෆ් එක චේන්ජ් කරගන්න. ඉතින් පළවෙනි දේ නිවාඩු දවසේ ජිම් එක. ඉතින් අද අපේ සාමාන්‍ය ජිම් එක වහලා ඉතින් මම යාළුවෙක්ගේ ජිම් එකකට යනවා. වර්ක්අවුට් එකක් කරන ගමන් සමහර දේවල් ටිකක් ෂෙයා කරන්නම්. ඊට පස්සේ මේ ටිප්ස් තුන සහ මම විශේෂයෙන්ම මේ අප්‍රේල් මාසේ කොහොමද බිස්නස් එකට කියලාත් මම හිතන ගොඩක් අය දැනගන්න ආස ඇති. අප්‍රේල් කියන්නේ අපේ ක්ලෝදින් රිටේල් බිස්නස් එකේ බිසිම මාසේ. ඉතින් දෙසැම්බර් වලට අමතරව බිසිම මාසෙක්. ඉතින් කොහොමද මේ මාසේ ගියේ මොනවාද වෙච්ච ප්‍රශ්න හොඳට අපි perform කරාද රයිට් ඒ ඔක්කොම ගැන කතා කරමු යන් අද vlog එකට welcome feels so good early morning but yeah it's not healthy but disclaimer don't drink too many energy drinks අද මම මේ long weekends වල කොළඹ ඉන්න ගොඩක් ආසයි කියන්නේ මාර quiet මේ පාර දිහා බැලුවොත් මාර calm traffic නෑ වාහන නෑ ඉතින් ඕන තැනක යන්න පුළුවන් ඉතින් holidays දවස්වල long weekends දවස්වල කොළඹ මාර ලස්සනයි සාමාන්‍යයෙන් දකින්න නැති විදියට තමයි කොළඹ තියෙන්නේ දැන් බැලුවොත් like පාරවල් මාර empty drive කරන්නත් ලේසි I think ලස්සන it's a nice day it's a beautiful day to get a good workout in Fun fact, I'm wearing the new Carnage website එක තමයි product එක නම් බැලුවේ Motion Core crew neck and Storm Trek toggle joggers no ඒ වගේ නමක් තමයි තියෙන්නේ that's the top and the bottom right tip number 1 of this video මගේ life එක නැත්තම් මම දෙන ඕන කෙනෙක් දෙන number 1 advice එක තමයි go to the gym right gym එකට යන්න get in shape ඒ කියන්නේ තමාගේ physical appearance එක හොඳ level එකකට ගේන්න මේක ගොඩක් විදිහට මගේ ජීවිතේට impact වෙලා තියෙනවා මම දැන් අවුරුදු සෑහෙන ගාණක් කියන්නේ පටන් ගත්ත gym එකත් එක්ක දැන් මම මේකේ කතා කරන්නේ හැමෝම body builder කෙනෙක් වෙන්නවත් හැමෝම ලොකු මසල් සදාගෙන ඒක යන නෙමෙයි මම කියන්නේ තමා දිහා කෙනෙක් එළියෙන් බැලුවහම සාමාන්‍යයෙන් අපි කොච්චර කිව්වත් අපි ගොඩක් අයව මෙෂර් කරන්නේ ඒගොල්ලන්ගේ ෆිසිකල් අපියරන්ස් එකෙන් තමයි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක එන්නේ. එයා කොච්චර හොඳ කෙනෙක්ද එයාගේ පර්සනැලිටි එක හොඳයිද කියන ඒ දේවල් අපි ඇත්තටම දන්නේ එයාව දැනගත්තයින් පස්සේ. ඉතින් ඉස්සෙල්ලාම අපි ඕන කෙනෙක්ව සාමාන්‍යයෙන් අපි බලන්නේ එයාව ෆිසිකල් අපියරන්ස් එකේ. ඉතින් මම හැමෝට ගොඩක් යං අයට යං entrepreneurs වෙන්න පුළුවන් especially entrepreneurs especially business වලට සහ especially self development වලට ආස කරන හැමෝටම මම කියන්නේ gym එකට යන්න right get in good shape මොකද ඒක ඔයාට මොකද gym එක මාර දෙයක් කියලා දෙනවා discipline කියලා දෙයක් කියලා දෙනවා consistency කියලා දෙනවා ඒ කියන්නේ දැන් අපි gym එකට දවසක් ගියා කියලා වගේ ඇඟ වෙනස් වෙන්නේ නැහැ මාසයක් ගියා කියලා අවුරුද්දක් ගියා කියලාත් සමහරට වෙනස් වෙන්නේ නැහැ gym එකේ discipline කියන දේ සහ මම gym එකේ consistency කියන මොකද gym එකෙන් අපි ගන්න discipline එක consistency එක ඔයාට ඔයාගේ life එකට apply කරන්න පුළුවන් right මොකද අපි ගත්තොත් consistency කියන එක gym යන්න ගොඩක් වෙලාවට හිතෙන්නේ නැහැ right මම මටත් ගොඩක් දවස්වල දෙයට නිදිමතයි නැත්තම් හවසට කම්මැලි එහෙම යන්න හිතෙන්නේ නැහැ නමුත්
ජිම් එකට යන එක තමයි ඒක ඒ පුරුද්ද කරගත්තොත් ඔයාට ඒක ඇප්ලයි කරන්න පුළුවන් ජීවිතේ ඕන දෙයකට. බිස්නස් එකකට වෙන්න පුළුවන් හැම දෙයකටම. ඉතින් my number one advice ජිම් එකට යන්න. දැන් මම පර්සනලි ගත්තොත් සතියේ දවස් දෙකක් දුවන්න යනවා. මම මේක ළඟදී පටන් ගත්තේ මම ඉස්සර දුවන්නේ නැහැ. බට් නමුත් මම ළඟදී පටන් ගත්තා. මම මාරාසයි දුවන්න. අපි පෝත් සිටි යනවා දුවන්න, ඉන්ඩිපෙන්ඩන්ස් යනවා දුවන්න, මාත් එක්ක දුවන්න මගේ ටීම් එකේ අනිත් අය යනවා. ඒතකොට අපි 4-5 දෙනෙක් එකතු වෙලා කිලෝමීටර් සමහර කිලෝමීටර් 3 5 10 අපි දුවනවා. ඒක මාර එන්ජොයබල්. සහ සතියේ දවස් 5ක් අනිවාර්යෙන් ජිම් එකට යනවා. දැන් ඔයාලට ඒ ලෙවල් එකේ කරන්න බෑ අඩුම දවස් 3ක් ජිම් එකට යන්න. get in shape. මේක තමයි මගේ number one advice for anyone because this changed my life. ඔයගලන්ටත් ඒක ගොඩක් උදව් වෙන්න යනවා. මොකද ඔයගේ health එක සහ physical appearance එක මාර important. so invest කරන්න මම මේකත් කතා කරා right. invest in a good gym. දැන් ගොඩක් අය අනිත් දේවල් වල වියදම් කරනවා right. අපි ඇඳුම් ගන්න වියදම් කරනවා, කැම වලට වියදම් කරනවා. නමුත් gym membership එකක් ගන්න ගියාම ඒ කියන්නේ තමාට ගන්න පුළුවන් අඩුම gym membership එක ගන්න right. එහෙම නෙමෙයි gym membership එකක් මම කියන්නේ ඔයා ඉන්න city එක කොහෙ වුණත් ඒ city එකේ තියෙන හොඳම gym එකට තමයි ඔයා යන්න ඕනේ right. ඒක ගාණ වැඩි වෙන්න පුළුවන්. නමුත් වෙන තැන් වලට වියදම් කරන මුදල් ටිකක් ඉතුරු කරගෙන හරි gym එකට invest කරලා හොඳ gym membership එකක් ගන්න. මම හොඳ gym එකකට යන්න කියන හේතුව තමයි හොඳ gym එකකට එන්නේ ගොඩක් වෙලාවට හොඳ කට්ටිය සහ හොඳ ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙන අය right. gym එකේ ගොඩක් අය හම්බෙනවා. මට personally ගොඩක් විදිහට gym එකේ කට්ටිය හම්බෙලා තියෙනවා. ඉතින් invest in the gym right. invest in a good coach. ඔයාට පුළුවන් නම් කාගෙන් හරි coach කෙනෙක්ට invest කරන්න. මේ දේවල් වලට invest කරන්න. මොකද ගොඩක් අය අනිත් හැම දේවලම invest කරලා මේ වගේ දේවල් වලට එද්දි දෙපාරක් හිතනවා. නමුත් දෙපාරක් හිතන්න ඕනේ නැති දෙයක් තමයි තමාට පුළුවන් විදියට මම කියන්නේ හැමෝටම තමාට පුළුවන් මට්ටමේ හොඳට ඉන්වෙස්ට් කරන්න. get in shape. ඒතර ඔයා මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයා අද වෙනකන් ජිම් එකට ගිහිල්ලා නැත්තම් හෙට යන්න පටන් ගන්න. නැත්නම් අද යන්න පටන් ගන්න right. ගිහිල්ලා නවත්තපු කෙනෙක් නම් ආයි පටන් ගන්න. ඔයාගේ ඇඟ නැත්තම් ඔයාගේ ෆිසික් එක ගේන්න තමාට පුළුවන් හොඳම ලෙවල් එකට ගේන්න ඒක මාර important right. ඉතින් this is my tip number 1. let's go to the gym. I'm at Fitness Connection race course ground එක ඉස්සරහා තියෙන්නේ. මගේ හොඳ යාළුවෙක් අනුජ් තමයි මේ ජිම් එකේ ඕන. ඉතින් මම එයාට ඇහුවා අද අපේ ජිම් එක වහලා නිසා අපි හෙට යනවා කියලා right. beautiful gym, beautiful location. so yeah, tag along. It's a really nice place. But he has a very quality controlled crowd. Even some monster. Here, he said to put my face here. ජිම් එක රෙනොවේට් කරලා තියෙනවා මාර ලස්සනයි. ඉතින් මම දන්නවා මේ ජිම් එකේ ඕන ගොඩක් ෆිට්නස් වලට පැෂනට් කෙනෙක්. ඉතින් එයා ගොඩක් ස්පෙන්ඩ් කරලා ලස්සනට හදලා තියෙනවා. සාමාන්‍යයෙන් වර්ක්අවුට් එක බෑක් එකමාරක් ඔකේ තමයි කරන්නේ. අද බෑක් බයිසෙප්ස් තමයි ට්‍රේන් කරන්නේ. so yeah, enjoy the show. ට්‍රේන් කරද්දී දැන් එක එක්කෙනා ජිම් කරන ට්‍රේනින් කරන විදි වෙනස් වෙනවා. මගේ ඇඩ්වයිස් එක තමා එකක් හරි එකක් වැරදි කියලා නෑ. ඔයාට හොඳටම ආස විදිය සහ ඔයාගේ ඇඟට ඔයාගේ බොඩි එකට සෙට් වෙන විදියට ට්‍රේන් කරන්න. දැන් මම පර්සනලි පුෂ් පුල් ලෙග්ස් කාඩියෝ ඒ වගේ තමයි කරන්නේ. අර එක එක ට්‍රේනින් ටයිප්ස් තියෙනවා. එකක් හරි එකක් වැරදි කියලා නෑ. තමාට කැමති සහ තමාට කන්සිස්ටන්ට්ලි කරන්න පුළුවන් දෙයක් එක්ක කරන්න. එකම දේ කන්සිස්ටන්සි සමදින. ඒ කියන්නේ මේකේ වැදගත් වෙන්නේ ගොඩක්ම ඩීටේල් වලට වැඩිය වැදගත් වෙන්නේ කන්සිස්ටන්සි. ඔයාට ජිම් එකට හිතෙන්නේ නැති දවසට එන්න පුළුවන්ද? මොටිවේටඩ් නැති දවසට එන්න පුළුවන්ද? that's what's most important. last set, best set.
removing weights is the worst part, but you must do it. Workout එක ඉවර කරා විතරයි. ඉතින් ඒකත් එක්ක යන් tip number 2, right? So tip number 2 ඕන නැත්තම් මම ඉගෙන ගන්න දෙයක් තමයි අපි පළවෙනි කතා කරේ go to the gym, get in shape කියන point එක. මොකද physical health. Tip number 2 is networking, right? ගොඩක් young entrepreneurs සහ අනිත් අය ගොඩක් වෙලා මම advice කරන තමයි network කරන්න. networking කියන්නේ මොකද්ද? ඒක simply කිව්වොත් ඔයාගේ value එක depend වෙනවා ගොඩක් වෙලාවට ඔයා දන්න අය මත, right? ඉතින් ඒ කියන්නේ මිනිස්සුන්ව සහ අනිත් අයව අඳුරගන්න invest කරන්න. මේක networking කියන එක automatically වෙන්නේ නැහැ. නිකම්ම වෙන්නේ නැහැ ඒක. මම effort එකක් දාන්න ඕනේ තව කෙනෙක්ට ගිහලා කතා කරන්න. ගොඩක් social value එකක් තියෙන නැත්තම් ඔයා inspire වෙන අය ඒගොල්ලන් ගාවට යන්න effort එකක් දාන්න ඕනේ. ඒගොල්ලන් එන තැන් වලට එන events වලට යන්න effort එකක් දාන්න ඕනේ. මේ networking කියන එක නිකම්ම වෙන දෙයක් නෙමෙයි. right? මං කියන්නේ ඒකට effort එකක් දාන්න ඕනේ. ඒ networking කියන එක මාර විදිහට important වෙනවා. ඉතින් networking හොඳටම වෙන එක තමයි gym එක. මගේ story එක ගත්තොත් මම ඉස්සෙල්ලාම ටිකක් හොඳ gym එකකට invest කරාම මම මේ gym එකෙන් ගොඩක් අය අඳුරගත්තා. ඒ අඳුරගත්ත අය ගොඩක් මට උදව් කරා business එකේදී. මට advice දීලා තියෙනවා. මට උදව් කරලා තියෙනවා. right? මේ ඔක්කොම ගොඩක් වලට හම්බුනේ gym කියන්නේ network කරන හොඳ තැන. සහ events, right? ඉතින් events වලට යන්න talk panel talks තියෙනවා, discussions තියෙනවා. networking කියන දෙයට time invest කරන්න effort එක දාන්න. ඒක මාර විදිහට important. In English you say it's not what you know, it's who you know. කියනවා අඳුරන කෙනා මත ඔයාගේ value එක depend වෙනවා, right? මම කලින් වීඩියෝ එකත් example එකක් දීලා තියෙනවා. මම අද අඳුරනවා නම් අපේ රටේ ඉන්න පුළුවන් highestම කියන්නේ connection එකක් තියෙන කෙනෙක් දන්නවා නම් මගේ value ටිකක් වැඩි. මොකද එයා දන්නවා මෙයා අඳුරනවා මෙයාව. ඒක society එකේ තියෙන දෙයක්. ඕගොල්ලෝ කියන්නේ ගොඩක් අපි ගත්තොත් මේ industry කියන leaders ලා ගත්තොත් business leaders ලා ඔක්කොමලා ඒගොල්ලන් අඳුරනවා, right? ඉතින් top T එක ගත්තොත් මම නම කියන්න ඕනේ නැහැ. ඕගොල්ලන් දන්නා ඒගොල්ලන් අතර business වලින් compete කරත් සමහර ඒගොල්ලන්ගේ business compete කරනවා. හැබැයි පිටිපස්සේ ඒගොල්ලන් හොඳ යාළුවෝ. අපි දන්නවා politics වලත් එහෙමයි, business වලත් එහෙමයි. So networking is very important. So that's my tip number 2. මම හැම වෙලෙම කියන්නේ මේක natural නිකන් වෙන්නේ නැහැ. ඔයා ඒකට effort එකක් දාන්න ඕනේ. ඔයා මිනිස්සුන්ට ගිහලා කතා කරන්න. සමහර අය comfortable නැහැ තව කෙනෙක් දන්නේ නැති කෙනෙක් ගාවට කතා කරන්න. නමුත් ඒකට පුරුදු වෙන්න try කරන්න කියලා කියන්න මගේ නම මේක මම මේ දේ කරන්නේ පුළුවන් තරම් තව අයව අඳුර ගන්න. මම කියන්නේ ඔයාගේ circle එකේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා business startup කරන කෙනෙක් නම් තව business startups කරන අයව අඳුර ගන්න. මොකද ඒගොල්ලන්ගෙන් මම මගේ network එකේ right clothing brands ඉඳන් මම ගොඩක් owners ලව දන්නවා. ගොඩක් අය personally කතා කරලා දෙනවා. මම සමහරට ඒගොල්ලන්ට ඒක මාර important. So tip number 2 is networking. So දැන් වෙලාව 10:20යි. අද අපි මෙහෙම අපි හිතුව පොඩක් one goal fest show එකට යන් කියලා. එතනට යද්දි මම පොඩක් කතා කරන්නම් කොහොමද අපේ අප්‍රේල් සීසන් එක ගොඩක් challenges ආව මොනවා වගේ challenges දාවේ ටික කතා කරගෙන ඉස්සරහට අපි මේ අවුරුදු කාලේ මට හැම වෙලේම ගොඩක් හිතන දෙයක් තමයි දැන් අප්‍රේල් මේ සතිය කියන්නේ ගොඩාක් අය නිවාඩු සතියක්. ඒ කියන්නේ කම්පනීස් වහලා ගොඩක් අය හොලිඩේස් යනවා. ගොඩක් අය ෆැමිලිස් එක්ක වෙලාව ස්පෙන්ඩ් කරනවා, ගමේ යනවා. ඉතින් මොකරි අර රිලැක්ස් හොලිඩේ ටයිම් එකක්. හැබැයි අපි ඉන්න බිස්නස් එක නැත්තම් කියන්නේ රිටේල්, එතකොට හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න අයට, එතකොට රෙස්ටොරන්ට් ෆීල්ඩ් එකේ ඉන්න අයට, එතකොට ඔය වගේ සෙක්ටර්ස් වල වැඩ කරන අයට ඇක්චුවලි මේක හොලිඩේ සීසන් එකක් නෙමෙයි. ඒගොල්ලන්ට වැඩි සීසන් එකක්. ඉතින් ඒක අර හිතුවම සමහර අයට නිවාඩු වෙන දවස්වල අපි රෙස්ටොරන්ට් එකට ගියොත් ඒගොල්ලන් වැඩ කරන්න ඕනේ. ඉතින් මට ඔකනේ නිතරම ඔලුවට හිතන දෙයක් තමයි. ඉතින් but that is how the world is. ඒ කියන්නේ ලෝකය හැදිලා තියෙන විදිහ එහෙමයි. ඉතින් එක සෙක්ටර්ස් හැදිලා තියෙන විදිහ වෙලාවයි. මොකද ගොඩක් අයට හොලිඩේ එකක් වෙද්දී තව අයට වැඩිම සීසන් එකක් වෙනවා. ස්පෙෂලි මම දැන් රෙස්ටොරන්ට්ස් කරන අයට මේ දවස්වල වැඩි. එතකොට හොටෙල්ස් වලට වැඩි. එතකොට ගොඩක් අය ෆැමිලි එක හොලිඩේ යන වෙලාවට තව සමහර අය වැඩ කරනවා. ඉතින් ඕගොල්ලන් මේ දවස්වල යනවා නම් රෙස්ටොරන්ට් එකකට යනවා නම් ෂොප් එකකට යනවා නම් කවුරු හරි be extra nice to them is what I'm trying to say. You know, ඒගොල්ලන්ට be nice to them extra because ඕගොල්ලන්ට holiday තියෙද්දි ඒගොල්ලන්ට වැඩි season එකක්. ඉතින් that's something that just came to my mind.
අපි ආව බන් ගෝල්ෆෙස් ස්ටෝ එකට අද උදේ නිසා මේ හොඳ ටයිම් එක ෂූට් කරන්න මාරකාම් ඉතින් let's go to the store and see how things are and then I'll talk through how the season is කොහොමද season එක ගියේ සහ තව points වගේක් අපි කතා කරමු උඩට ගිහිල්ලා oh la 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 මෙතන තමයි අපේ ස්ටෝ එකේ තියෙන ඔයගොල්ලන් කලින් දැකලා නැත්තම් I just want to show something interesting ලොකු බැනර් එකක් දැම්ම මෙතන අපි දැන් මේ shop එකේ ඉස්සරහා තව බැනර් එකක් දැම්ම කියලා තව කෙනෙක් බලන්න පුළුවන්. ඉතින් මේකට we call it hey shit you're off where are you off to that's okay take it easy shit okay now what do we do is we continue no so yeah මෙතන උඩ අපි මේ බැනර් එක දැම්ම දැන් ඕගොල්ලන් බලනවා ඇති සාමාන්‍යයෙන් මේ වගේ බැනර් එකකට කීයක් යනවද කියලා මම ගොඩක් නම්බර්ස් කතා කරන නිසා කලින් බ්ලොග් එකේත් ගොඩක් කතා කරා මේකට මාසෙට මම ගේන හරි නම්බර් එක කියන්න හොඳ නෑ කියන්නත් බෑ but anyway just for confidential purposes ලක්ෂ 3ක් ලක්ෂ 5ක් අතර යනවා ඔය රේන්ජ් එක අතර යනවා මේ වගේ බැනර් එකක් දාන්න දැන් ඇයි අපි මේක මෙතන දැම්මේ ගොඩක් මේක ප්‍රොමිනන්ට් ලොකේෂන් එක මෝල් එක ඇතුළට ආවම අනිවාර්යෙන් උඩට එන්නේ මෙතන මේ පැත්තෙන් තමයි ගොඩක් වෙලාට ඕන කස්ටමර් කෙනෙක් ගොඩක් වෙලාට යන පැත්තක් තියෙනවා යන පැත්තේ ඉතින් මේ වගේ මිස් වෙන්නේ නැහැ රයිට් ඉතින් මම ඇඩ්වර්ටයිසින් වලදී ගොඩක් බලන්නේ මිස් වෙන්නේ නැති ලොකේෂන්ස් ඒ කියන්නේ ඕන කෙනෙක්ට දකින්න ලොකේෂන් මේක දාලා තිනවා ලොකුවටම ගැහුවා ලෝගෝ එක විතරයි දාලා තියෙන්නේ මොකද අපි බ්‍රෑන්ඩ් අවයර්නස් නැත්නම් අපි බ්‍රෑන්ඩ් රිකෝල් කියන එක කතා කරනවා top of the mind awareness කියලා මේ ඔක්කොම මාකටිං දේවල් අපි ඉස්සරහ වීඩියෝ වල මේව තව ඩීටේල් එක්ස්ප්ලেইন කරමු යන් ස්ටෝ එකට that was so funny you know Dilshan was right there this is a beautiful store I think Shania is here first time seeing a calm store today for the season after like the yeah it's the first time we're seeing a calm store but yeah look at this one of my proudest moments මේක මම ඉන්ටර්නැෂනලි දැකපු දෙයක් මම හිතුවා ලංකාවට આવුත් මේක it's quite cool a lot of people like this so yeah it's pretty cool he runs හැබැයි මේක මාර expensive right මම මේකේ ගාන කිව්වොත් ඕගොල්ලන් මට මේ කමෙන්ට්ස් වල බයිනවා ඒ නිසා මම ගාන කියන්නේ but really expensive මේක කියන්නේ කියන්න බැරි තරම් ගණන් මෙන්න මේක ගොඩක් costly I hope මම දුවන එක නැවතුත් එදාට තමයි අපිට මේ will regret but දැනට තමයි මාස 3ක් තාම දුවනවා keep it rolling what's up morning why that's okay how are you subalut tawrudda you're not celebrating huh? But you wish you were celebrating no I see Jude there. Did I ask you to change this video? Change it today. මේ ස්ටෝ එක මෙහෙම කාම් මේ දැක්කේ මේ මාසේ පළවෙනි වතාවට මොකද මේ ටිකේ මාර බිසි ස්ටෝ එක තිගටම බිසි කියන්නේ හොඳ ඒප්‍රිල් සීසන් එකක් අපිට ගොඩාක් කස්ටමර්ස් ලාවා so thank you if you shopped here but yeah අද පොඩක් calm so you get to see a bit of a calm store උදේ 10 ගානස ටීම් එක උදේම ඇවිල්ලා කරන්නේ shop එක arrange කරනවා පිටිපස්සෙන් stocks ගේනවා එළියට racks ටික ආයි fill කරනවා ඒ ටික යන ගමන් තියෙන්නේ I thought you went home. සුබලුත් අවුරුද්දා Same way. this is Judas I will interview him you know we're going to ask him okay Yeah. right okay මාත් එක්ක ඉන්නේ Jude Jude how long English මාත් එක්ක ඉන්නේ Jude අවුරුදු කීයක් කාලෙජ් එකකින් ඉඳලා තියෙනවද දැනට 3 years plus. කී පාරක් පැනලා දුවන්න හිතලා තියෙනවද සෑහෙන්න. ඒත් ඉන්නවා මේ සීසන් එකේ how was the season අප්‍රේල් සීසන් එක කොහොමද වැඩ ලේසිද It busy. Season එකම ගොඩක් busy වුණා but still we managed. අවුලක් නැහැ. shape එක කරගත්තා. පැනලා දුවන්න හිතනවද ඒප්‍රිල් වලත්
මං කිව්වේද අපිට මන් දවසක් කාම මට මට නම් බෑ මම යනවා කියලා. But he's still here. So yeah, good to have you. One lesson or retail වල දැන් අවුරුදු 3ක් ඊට කලින් තිබුණ restaurant field right? Restaurants. ඉගෙන ගත්ත valuableම දේ මොනවාද? මේ field එකේ වැඩ කළා. මෙහෙමයි අල්ලගෙන හිටියොත් හොඳ තැනකට එන්න පුළුවන් සෝ මං ජොයින් වුණේ normal sales විදියට දැන් shape එක හොඳ post එකක් තියෙනවා මේ no it's a good post yeah හොඳ post එකක් තියෙනවා සෝ අල්ලන් හිටියොත් එකම තැන ගොඩක් කල් experience එකත් හොඳයි හොඳ තැනකට එන්න පුළුවන් ඉතින් හැබැයි කොහෙලා දුවයිද දන්නේ. Anyway, thanks Jude. Thanks. මට මේක දැක්කහම ඉන්ට්‍රස්ටිං පොයින්ට් එකක් ෂෙයා කරන්න හිතුණා මගේ බ්ලොග්ස් බලන අයත් එක්ක බිස්නස් එකක් කරද්දී growth එක තමයි අපි හැම වෙලේම බලන්නේ. How do we grow the business? business එක කොහොමද grow කරන්නේ? ඒකවල අපිට ওই ප්‍රශ්නේ ආවම අපිට ගොඩක් වෙලාවට හිතුනේ අපිට හැම වෙලේම තව ඇඳුම්ම විකුණන්න බෑ කියන්නේ අපි කරන දැන් අපි ඉන්නේ ගොඩක් වෙලාවට ස්පෝර්ට්ස්, ඇක්ටිව් වෙයා, ජිම් කැටගරි එකේ සහ ලයිෆ් ස්ටයිල් කැටගරි එකේ. එතකොට ඒකෙම හැම වෙලේම තව විකුණන එක සමහරට පොඩක් අමාරු වෙනවා. ඒ කියන්නේ චැලෙන්ජින් වෙනවා. එතකොට growth කියන එක අමාරුයි. අපි growth එක business එකට ගේන තව විදියක් තමයි adjacent. ඒ කියන්නේ අපේ brand එක ළඟින් යන අලුත් categories වලට අපි enter වෙනවා. right? එතකොට මේක උදාහරණයක් මම මෙතන I just kept this here because I'm here. මට මේක දැක්කම තමයි මතක් වුණා. right? Women's denims කියන්නේ carnage එකට අලුත් category එකක්. අපි කවදාකවත් ගිය අවුරුදු 5 women's denims කරලා නැහැ. අපි men's denims කරන්න පටන් ගත්තා. එතකොට අපි කරන system එක තමයි අපි බලනවා අපේ brand එක ළඟින් යන්න පුළුවන් අලුත් categories මොනවාද. right? ඒ category ගැන අපි රිසර්ච් එකක් කරනවා. රිසර්ච් එකක් කරන්නේ computer research එක market එකේ මොනවද තියෙන products. එතකොට අපි මේ category එකට enter වෙනවා නම් කොහොමද enter වෙන්නේ? මොන price point එකෙන්ද enter වෙන්නේ? එතකොට අපි කොහොමද market එකේ තියෙන options වලට වැඩිය වෙනස් වෙන්නේ? මොන වගේ designs එක්ක දෙන්නේ? මොන වගේ patterns එක්ක දෙන්නේ කියලා design team එක මාසයක් විතර අරන් research කරනවා. ඊට පස්සේ ඒගොල්ලන් samples ටික develop කරනවා. අපි මේ samples දෙනවා ගොඩක් අපේ close network එකට දීලා ඒගොල්ලන්ගේ feedback ගන්නවා. price එක අපි විකුණන්න යන්නේ මේ price එකට market එකේ තියෙන්නේ මේ price එකට එතකොට ඔයගොල්ලන් ගන්නවද ඒ වගේ අපි research එකක් කරනවා research එක කරලා ඒකේ result එක අනුව අපි මේ category එකට enter වෙනවද නැද්ද කියලා decide කරනවා එහෙම decide කරලා enter වෙච්ච category එකක් තමයි women's denims කියන්නේ එතකොට අපි කරන්නේ අපි first collection එක ටිකක් පොඩියට කරන්නේ කියන්නේ quantity ගොඩාක් කරන්නේ style options ගොඩාක් කරන්නේ අපි පොඩි quantity එකක් කරලා පොඩි variations එක market එකට launch කරලා අපි හොඳ marketing campaign එකක් කරනවා ඔයගොල්ලන් දකින්නේ අපි jeans campaign එක ඒක කරලා අපි response එක බලනවා. response එක බලලා තමයි අපි decide කරන්නේ මේ category එක අපිට වැඩ කරනවද නැත්නම් අපි මේ category එකට අපි match වෙන්නේ නැද්ද කියලා. දැන් අපි මේ women's jeans ගත්තොත් successful category. අපි පළවෙනි සති දෙක ඇතුළත ගොඩාක් style sold out වුණා. ලොකු demand එකක් තියෙනවා. අපි ඊළඟ order එකක් දැන්ටම පටන් ගන්න තියෙන්නේ. එතකොට අපි හිතනවා අපි මේ category එකේ successful. ඒතර අපි successful වුණාම අපි දැන් මේ category එකේ තව deep වෙනවා. ඒ කියන්නේ තව styles, තව colors, තව washers ඒ වගේ යනවා. तर මේ අවුරුද්ද අපි enter වුණ තව categories තමයි shoes right shoes කියන්නේ අපි මේ අවුරුද්ද මුලදී enter වෙච්ච category එකක් ඒකත් successful අපේ storm runner design එක sold out වෙලා තියෙනවා ඒකට ඒකේ restock එකක් එනවා අපි ළඟදී phantom x එක ආපහු restock කරා so ඒ category එකක් success right දැන් මේ වගේ fail වෙච්ච categories උත් තියෙනවා මම example එකක් දෙනවා fail වෙච්ච category එකක් තමයි jewelry right අවුරුදු එකමාරකට විතර කලින් ඕගලන් කානේජ් ඉස්සරහම follow කරන් ආවම දන්නවා අපි men's jewelry මේ වගේ ඒවා කරා chains කරා මගේ idea එක උනේ ඒක පොඩක් fail. මොකද ඒකට අපිට අවශ්‍ය තරමට demand එකක් ආවේ නැහැ. පොඩි stock එකක් තමයි move උනේ. ඉතින් අපි අද ඒක කරන්නේ නැහැ. right? So this is business. It's called checking and testing the market. අපි මේකට කියනවා total addressable market size එක වැඩි කරගන්නවා කියලා. right? It's called TAM. marketing වල තියෙන word එක තමයි TAM. Total addressable market size එක වැඩි කරගන්නවා. මොකද්ද මේකේ meaning එක? total addressable market size කියන්නේ අපි business එක පටන් ගද්දී අපි කරේ gym clothes විතරයි නම් අපේ addressable market size එක gym යන අය විතරයි right අපි ඊට පස්සේ expand කරාම denims වලට දැන් ඔයා gym යන්නේ නැති වුණොත් ඔයා denim අදිනවා නම් ඔයා අපේ customer කෙනෙක් වෙනවා එතකොට අපේ market size එක කියන්නේ address කරන්න පුළුවන් market size එක ලොකු වෙනවා shoes ගත්තොත් ඉස්සර අපි ගාවට ආවේ gym යන අය විතරයි දැන් අපි ගාව sneakers තියෙනවා එතකොට gym ගියේ නැතත් fitness වලට ආස නැතත් ඒ industry එකේ නැතත් normal day to day අඳින්න උනත් sneaker එකක් ගන්නවා නම් you can come to Carnage. So අපි මේකෙන් කරන්නේ total addressable market size එක ලොකු කරනවා. market size එක ලොකු කරගන්න business එක grow කරන්න තියෙන chance එක වැඩි. අවුරුදු 5කට කලින් අපි ගාවට එන කෙනෙක්ට ගන්න පුළුවන් උනේ t-shirt එකක් short එකක් විතරයි. අද ඔයාලා t-shirt එක ගන්න පුළුවන්, cap එක ගන්න පුළුවන්, socks දෙක ගන්න පුළුවන්, gym එකට යන bag එක ගන්න පුළුවන්.
ජිම් ඉවර කරලා ඔෆිස් යන්න අවශ්‍ය ඩෙනිම් එක ගන්න පුළුවන්, අන්ඩර්වෑර්ස් ගන්න පුළුවන්, රයිට්, වතුර බෝතලේ, ඒ කියන්නේ ඔට ඔෆිස් එකට අවශ්‍ය වෙන වෝටර් බොටල් එක ගන්න පුළුවන්, ෂූස් දෙක ගන්න පුළුවන්. සෝ යා අපි මේ ඔක්කොම ඇඩ් කරගෙන ආවම එතකොට මෙතෙන්ට ආවම කස්ටමර් කෙනෙක්ට ගන්න අවශ්‍ය ඔක්කොම එක දැනකින් ගන්න පුළුවන්. So that's how we are growing the business. අපි මේ වගේ තව කැටගරිස් බලලා තියෙනවා. right, අපි women's jeans, shoes කරනවා. තව ඉස්සරහට අලුත් කැටගරිස් ඕගොල්ලන් කමෙන්ට් කරන්න කානේජ් එක නැත්නම් ඕගොල්ලන් අපි එන්ට වෙන්න කැමති කැටගරි දැනට කරන්න නැති ප්‍රොඩක්ට් එකක් මේක ප්‍රොඩක්ට් එකක් වෙන්නත් පුළුවන් සර්විස් එකක් වෙන්නත් පුළුවන් right රිකවරි සෙන්ටර් එකක් කරන්න පුළුවන් අපිට සර්විස් පැත්තට යන්න පුළුවන් so ඕගොල්ලන් නිකන් මට අයිඩියාස් තියෙනවා නම් කමෙන්ට් කරන්න කානේජ් මෙන්න මේ කැටගරිස් වලට එන්ටර් වුණොත් හොඳයි කියලා හැබැයි හැමදේම වැඩ කරන්නේ නැහැ ඒක තමයි බිස්නස් කියන්නේ there is no guarantee of success you test the water and what works you scale it what doesn't work you kill it right so that is my there is some advice that I thought I'll share මේක මගේ advice එක ඉතින් ඔයා business එකක් කරන කෙනෙක් නම් හැබැයි මම මේක තව දෙයක් කියන්න තියෙනවා මම දන්න වීඩියෝ එකයි දිග වෙනවා but තමයි ඉන්න මේන් කැටගරි එකට ફોකස් එක දාන්න නැතුව හැම කැටගරි එකකටම පයින් යන්න එපා. දැන් මම ඔක දකින්න තව මිස්ටේක් එක. පටන් ගත්ත ගමන්ම හැමදේම කරන්න ගියොත් මොකුත් නැති වෙනවා. අපි පළවෙනි අවුරුදු 2-3 ෆිට්නස් ජිම් ක්ලෝදින් විතරයි කරේ අපි ෂූස් කරේ නෑ. ඒ නිසා එක කැටගරි එකක් ඩොමිනේට් කරන්න නැතුව හැම දෙයකටම පැන්නොත් ඒකත් නෑ මේකත් නෑ. so that's my advice. ඔයා එක කැටගරි එකක් ඉස්සෙල්ලාම ඩොමිනේට් කරන්න. ඒ කැටගරි එකේ බ්‍රෑන්ඩ් එකක් හදන්න. බ්‍රෑන්ඩ් එක හැදුවයින් පස්සේ ඔයාලට ඊට පස්සේ ඕන කැටගරි වලට එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්. ඒකෙන් ගැරන් කරන්නේ දැන් අපිට හෙට ලී පුටුවක් කරන්න බෑ. right it doesn't go with our brand. brand එකට ගැලපෙන කැටගරිස් තියෙනවා ගැලපෙන්නේ නැති කැටගරිස් තියෙනවා. but first category එක dominate කරලා ඊට පස්සේ expand කරන්න this is for business service based when digital marketing agency එකක් කරනවා නම් ඔයාගේ paid media කියන එක dominate කරලා ඊට පස්සේ ඔයාට organic content වලට යන්න පුළුවන්. so be good in one thing and then start to expand because ඔයාගේ total addressable market size එක වැඩි වුණොත් තමයි business එක grow වෙන්නේ. so yeah thank you for watching the vlog. මම දන්නවා මුලදී මම tips 3ක් දෙනවා කියලා කිව්වා. නමුත් දෙකයි දුන්නේ. මේක තමයි මගේ third මේක advice එක. so general advice. next video let's talk but before I end the video I want to show something cool. මේ store එකේ විතරක් තියෙන පොඩි cool feature එකක් මම පෙන්නලා vlog එක එතන ඉවර කරමු. keep rolling. මම අද ගොඩක් දෙපාරක් හිතන දෙයක් තමයි මේ fit on rooms වල white color අපි ගරපු එක right ඒ නිසා මාර්ගයට maintain කරන්න ගොඩක් අමාරුයි හැම මාසෙට සැරයක්ම paint කරන්න ඕනේ right but I really like our orange මම ආසයි මේ store එක අපි ගොඩක් මම කලින් වීඩියෝ එකේ කතා කරා අපි කොච්චර invest කරාද කියලා gold store එකට ඊට වැඩිය ගොඩක් මේකට invest කරලා තියෙනවා මේකට ලොකු වියදමක් ගියා මම හිතන්නේ අපිට store එකක් විදියට වැඩිම වියදමක් ගියේ මෙන්න මේ one golf face outlet එක හදන්න තමයි but yeah මේකට ගොඩාක්ම invest කරපු store එකක් මොකද මේකේ මේ ball panels ඔයගලන්ට පේන මේ ball panels එහෙම ගොඩාක් expensive I think our biggest investment went to this store and it's good because we get to see a lot of ගොඩාක් international customers ලා මෙතනින් තමයි අපේ brand එක experience කරන්නේ but one thing I want to show quite soon is දොර තබයි okay it will be fixed so wait I don't know if you can record so මෙතන අපි lighting system එකක් ගෙනාවා first time මේකත් අපි international දැකපු දෙයක් තමයි ඉතින් ගොඩක් ideas අපි හැමදේම අපි මුලින් ඉඳන් පටන් ගත්ත කියලා කියන්නේ අපි දකිනවා international stores වල කරලා තියෙනවා එතකොට මේක එක එක light settings තියෙනවා so 1 කිව්වම අපි outdoor workout කියන එක තියෙනවා 2 කියන්නේ මේකේ so මේකේ light වලින් settings වෙනස් වෙනවා එක එක අය pictures ගන්න ආසයි fit on rooms වල මේක ගත්තොත් colors මේ වගේ මාරු වෙනවා so yeah we do crazy things right so yeah I hope මං හිතනවා ඔයගලන්ට ගොඩක් value එකක් මේ blog එකකින් එන්න හැමති comments තියෙනවා නම් questions තියෙනවා නම් comments වල දාන්න Instagram මගේ account එක මම live පල්ලයක් කනෙක්ට් කරලා තියෙනවා මොනාරි DM කරන්න පුළුවන් තරමක් respond කරනවා but yeah thank you for watching the video enjoy your holiday we'll see you on the next vlog